ඒ සූර්ය වච්ච දෙවඟනට එක තියෙන පෙම් පළහිලව්වක් පොඩ්ඩක් එහා මෙහා වෙච්ච වෙලාවක අපි සින්දු ලියනවා වගේ මේ පංචසිකත් ගීතයක් ලියලා මෙලඩියක් දාලා බොහොම දුකෙන් මේක ගායනා කරනවා. වේලුව කියන වීණාව වයමින් කියන්නේ. වයමින්. ඔව් වයමින් හරියට රූකාන්ත වුණ දෙලක වගේ. වයමින් ගයමින් තනුව දමමින්. ඒක කියනකොට මේ බුදුහාමුදුරුවෝ මේ ඒ වෙලාවේ දේශනා කරන්න යන්නේ කොහොම තමයි ජීවිතේ හැටි. දැන් ඉතින් ඒක ඉවරයිනේ. එහෙනම් අපි දැන් ඉතිරි ටික බලමු සංසාරේ ඊතර වෙන්න. එහෙම කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ ගීත විචාරකෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේ ඒ ගාථාව මම ලියාගෙන ආවක තියෙන්නේ. මට මේවා කටපාඩම් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මේකේ වචන වැරදුනොත් කියන්න සංසන්දන්ති වෝ පංචසික. තන්තිස්සරෝ ගීතස්සරේන. ගීතස්සරෝ තන්තිස්සරේන. මේකේ සිංහල තේරෙනවා. ගැමියාගේ සිංහල වචන නම් පංචසික ඔබගේ වාදනයේ ගායනයේටද ඔබගේ ගායනයේ වාදනයට මනාව ගැලපුණා කියලා. එකකට එකක් වැරදි නැහැ.